නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එනනේ ගාන්ධාරම්භ ගාථා දෙක සම්බන්ධව තමයි කතා කළේ සහ ඒක මුල් කරගත්තු සූත්‍ර වෘත මොනවද කියන එක. පළවෙනි සූත්‍ර වෘතය අපි කියවා වංසට්ඨ කියලා, දෙවෙනි සූත්‍ර වෘතය ඉන්ද වජිරා කියලා වෘතයකින් තමයි ගාථා බැඳලා තියෙන්නේ. ඒවත් දැනගන්න මතක තියාගන්න ටික ටික. ඊළඟට ඔන්න රූප සිද්ධිය දැන් ආරම්භ කරනවා. මේක අපි කියවා කාණ්ඩ කීයක් තියෙනවා කියවද රූප සිද්ධිය තුල සාකච්ඡා කරන්නේ? 7ක් තියෙනවා. ඒක තමයි අර අන්තිම ගාථාවේ අපට එන්නේ සන්ධිනාමං කාරකංච සමාසෝ තද්ධිතං තතහා ආක්ඛ්‍යාතං කිතකං කන්දා සත්‍තිමේ රූප සිද්ධිය. මේ රූප සිද්ධියෙහි ඔන්න ඔය කියන කාණ්ඩ 7 සන්ධි නාම කාරක සමාස තද්ධිත ආක්ඛ්‍යාත කිතක ඔය කාණ්ඩ 7 තියෙනවා. ඒකේ පළවෙනි කාණ්ඩය තමයි මේ එහෙනම් කතා කරන්න හදන්නේ. ඒ ආරම්භ විදිහට සන්ධි කාණ්ඩය. ඒ සන්ධි කාණ්ඩය තුලත් අපි එක්වරම සන්ධි වලට බැස ගන්නව නෙමෙයි. දැන් අපට දැන් හිතන්න දැන් මේක මොකක්ද මේසෙනේ. මේක මේසේ. ඉඳගෙන ඉන්නකට පුටුව. ඒක අපේ මෙහි ආරණ්‍ය සේනාසනේ ඇතුලේ විතරද දැක්කොත් මේසේ කියන එකට මේකට මේසේ කිව්වොත් ඒක අපට විතරද තේරෙන්නේ නැහැනේ. පොඩි ඕන කෙනෙකුට වැටහෙනවා. ඊළඟට ඉඳගෙන ඉන්න මේ ආසනය පෙන්නලා කිව්වොත් එහෙම ඒකට කවුරු හරි මේ ඉනිමග කියනවද? නැහැ. පොදු හඳුනා ගැනීමේ සම්මුතියක් තියෙනවා. ඒක නිසා මේ ව්‍යාකරණය තුලත් අපි ඉස්සරහට යන්න පෙර ආතුව මේකේ යම් යම් මේ විදිහට වචන ටිකක් දැනගන්න අවශ්‍ය කරනවා. අන්න ඒ ටික තමයි මේ සන්ධි කාණ්ඩේ මුලින්ම කතා කරන්නේ සංඥා කාණ්ඩයක් විදිහට. සංඥා දැන් අපි මේ පංචස්කන්ධය තුල කතා කරනවානේ සංඥා ස්කන්ධ කියලා නේද? සංඥා කියන වචනේ සාමාන්‍යයෙන් දාලා අදහසක් ගත්තොත් මොකක්ද? සංඥාවක් කියලා කියන්නේ. ඔව්. යම් දෙයක් හඳුනා ගැනීමක්. හඳුනා ගැනීමක්. ඉතින් බලන්න මෙතනදී කියනවා තත්ථ ජින ශාසනාදී ගමස්ස තත්ථ එහි එහි කියන්නේ දැන් මේ කතා කරගෙන එන අවස්ථාවේදී නම් කොහිද? මේ කියන රූප සිද්ධියෙහි. ජින ශාසන අධිගමස්ස ජින කියලා කියේ බුදුරජාණන් වහන්සේනේ. එනම් භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය මේ ධම අධිගමනය කිරීම සඳහා අක්ඛර කෝසල්ල මූලකත්තා. කෝසල්ල කියන්නේ මොකේද? කුසල කියන වචනයෙන් හැදෙන්නේ නේද? කුසල කියන වචනයෙන් හැදෙන තද්ධිත පදයක් තමයි කෝසල්ල කියලා කියන්නේ. කුසල කියන එකට න ප්‍රත්‍යක්කාස වෙලා ඉස්සරහට අපිට කතා කරනවා. එහෙනම් දක්ෂ බව නේද? අක්කර කෝසල්ල මූලකත්තා මේ අක්ෂර කෞශල්‍ය අක්ෂරයේ තිබෙන දක්ෂතාව මූලිකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට නැත්නම් අතරම දේශනා කොට වදාළම නෙමෙයි ජින ශාසනය කියලා කියපුවාම ත්‍රිවිධ වූ ශාසනයම පර්යාප්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය මේ තුන් ශාසනයම පිළිබඳව කෙනෙකුගේ ඒ බඳු පරියත්ති ඒ විදිහට ප්‍රතිපත්ති ඒ විදිහට යම් විශේෂ අධිගමනයක් තියෙනවා නම් ඒකට මෙන්න මේ අක්ෂර කෞශල්‍ය මූලික වෙනවා. ඉතින් ඔතනදී අක්ෂර කියන ශීර්ෂයෙන් අපි ස්වර කීවත් අක්ෂර නේද? ව්‍යංජන කීවත් අක්ෂර. ඊළඟට ඒකෙම බෙහෙද විදිහට අපි කතා කරනවා අල්ප ප්‍රාණ, සිතිහිල, ධනිත විදිහට බෙහෙද කිහිපයක්ම කතා කරනවා ඉස්සරහට ඒවා මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙනම් මේ ව්‍යාකරණය හදාරන්නේ කුමක් පිණිසද? ඔන්න ඔය කාරණේ නිසා. ජින ශාසන අධිගමස්ස අක්කර කෝසල්ල මූලකත්තා මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධහම අවබෝධ කරන්න කෙනෙක් කැමති වෙනවා නම් ඒ සඳහා නම් මේ ශාසනය විලා මහාන වුණේ. එහෙනම්
ඒකට මෙන්න මේ අක්ෂර කෞශල්‍ය මූලිකයි, උපකාරකයි. ඒ නිසා තං සම්පාදේ තබ්බං ඉති දස්සේතුන් අන්න එය ඒ අක්ෂර කෞශල්‍ය සම්පාදනය කටගත යුතුයි කියන මෙන්න මේක ප්‍රකට කරන්න තමයි ඔය අභිදෙය්‍ය පයෝජන වාක්‍ය මිද මුච්චතේ. අභිදෙය්‍ය පයෝජනං අභිදෙය්‍ය පයෝජන වාක්‍යං මිද මුච්චතේ කියන්නේ මොකක්ද? ඉදං උච්චතේ. ඉදං උච්චතේ. එහෙනම් ඒ කියන කරුණ ප්‍රකට කරන්නට ඉදං මේ අභිධේය ප්‍රයෝජන වාක්‍යයන් මේ අභිධේය ප්‍රයෝජන සහිත වාක්‍ය උච්චතේ ප්‍රකාශ කරනු ලබනවා. මෙන්න මේ විදිහට කියන්නම් කියලා කියනවා. හරිද? ඔතනදී අභිධේය ප්‍රයෝජන කියන වචනේ සාමාන්‍යයෙන් අර්ථයක් ගත්තොත් මොකක්ද? අභිධේය ප්‍රයෝජන කියලා කියන්නේ. අපට සම්නේදී කියනවා අභිධේය ප්‍රයෝජන කියලා කියන්නේ අභිධේයස්ස ප්‍රයෝජන. හරිද? මේ සමාස කඩලා පෙන්නනවා. අභිධේයයාගේ යම් ප්‍රයෝජනයක් වෙයිද අන්න එයයි කියලා. හරිද? එදා කතා කළන්නේ ඔය අභිධාන කියලා වචනයක් තියෙනවා. අභිධේය කියලා වචනයක් තියෙනවා. ලක්ෂණ කියලා වචනයක් තියෙනවා. ලක්ෂ්‍ය කියලා තව වචනයක් තියෙනවා. මේ අභිධේය කියන වචනේ සාමාන්‍යයෙන් අර්ථයක් ගත්තොත් එහෙම අපිට කොහොමද ගන්න පුළුවන් වන්නේ? අභිධේය කියලා කියන්නේ යම් අභිධානයකින් හැඟවෙන අර්ථයක් ප්‍රකට කරන අදහසක් තියෙනවා නම් අපිට ගම්ම්‍ය වෙන. අන්න ඒක තමයි ඔය ඒ අභිධානය තුළ අන්තර්ගත වෙන දේ. අන්තර්ගත වෙන අදහස තමයි ඔය අභිධේය කියලා කියන්නේ. එහෙනම් අන්න ඒක දක්වන්නට අභිධේය ප්‍රයෝජන ප්‍රකාශ කරන ඉදං වාක්‍යයන් මෙන්න මේ වාක්‍ය කියන්නම් කියලා කියනවා. මොකක්ද මේ වාක්‍ය? අත්ථෝ අක්ඛර සංඥාතෝ පළවෙනි සූත්‍රය. අත්ථෝ අක්ඛර සංඥාතෝ. ඒ අභිධේය කියන වචනේම සමානාර්ථයක් තමයි නැත්නම් සමාන අභිධේය කීවත් ඒකත් පාළිය දිය දෙනවා. අභිධේය කීවත් අභිධේය කීවත් එකම අර්ථය. කිව යුත්ත භාෂා අර්ථය කියන එක. අභිධේය 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 කීවත් අභිධේය මේ දෙකම අර්ථ ගන්නෙන්නේ එකම එක අදහසක්. ඒ කියන්නේ ප්‍රකාශ කළ යුතු අර්ථය. වචනේ ගම්ම්‍ය වන අර්ථය. ඉතින් ඔය සූත්‍රය අපි ඔකට කියනවා සූත්‍රයක් කියලා. ඔය වගේ සූත්‍ර ගණනාවක් අපිට මුණ ගැහෙනවා. ඒ කියන්නේ ඉස්සරහට සාකච්ඡා කරන එක කෙටියෙන් ඔය සූත්‍රය තුල හංගවලා තියෙනවා. ඇතුළත් කරලා තියෙනවා. ඒක විග්‍රහය තමයි ඊට පස්සේ කෙටියෙන් සාකච්ඡා කරන්නේ. ඒ විදිහට සූත්‍රයක් විග්‍රහ කරන කොටසට අපි වචනයක් කියනවා මොකක්ද කියලාද? සූත්‍ර වෘතිය කියලා. ඒකේ තියෙන අදහස මේ සාකච්ඡා කරන කොටසට. බලන්න. යෝකෝචි ලෝකීය ලෝකුත්තරාදි භේදෝ වචනත්හෝ යම්කිසි ලෞකික ලෝකෝත්තර මේ කියන ඒ කියන්නේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒ වචනත් හෝ ඒ වචනයන් මුල් කරගත්තා වූ ලෞකික හෝ ලෝකෝත්තර හෝ යම් මේ අර්ථ භේදයක් තියෙනවද? හරිද? සෝ සබ්බෝ ඒ කියන සියලු අර්ථ භේද ඒක ලෞකික දෙයක් වන්න පුළුවන් නැත්නම් අර ලෝකෝත්තර ඔතනින් එහා මොකක් හරි දෙයක් තියෙනවද? ලෞකික සහ ලෝකෝත්තර කියපුවා. නැහැනේ. එහෙනම් සෝ සබ්බෝ ඒ කියන සියලු වචනාර්ථය අක්කරේ හේව සංඥායතේ අක්ඛරේහි ඒව සංඥායතේ අක්ෂරයන්ගෙන්ම සංඥායතේ කියන්නේ ඒ විදිහට හඳුන්වනු ලබනවා හඟවනු ලබනවා සිතහිල ධනිතාදී අක්ඛර විපත්තියන්හි අත්හස්ස දුන්නායතා හෝති. අන්න ඒක නිසා ඕක හරිම වැදගත් කාරණයක්. යම් හේකින් මෙන්න මේ කියන වැරද්ද සිද්ධ වුණොත් එහෙම මොකේද? සිතහිල ධනිත අපි අක්ෂරවල දැන් ඉස්සරහට කතා කරන එක එක බෙහෙද තියෙනවා නේද? අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මේ ආදී වූ අක්ඛර විපත්‍යයන් දැන් අපි සම්පatti කියලා එකක් කතා කරනවා විපත්ති කියලා එකක් කතා කරනවා. සම්පatti කියලා කියන්නේ ඒ දේ ඒ විදිහටම සිද්ධ වීම බලාපොරොත්තු වෙන දේ. විපත්ති කියලා කියන්නේ
ඒ බලාපොරොත්තු වෙන දේ ඒ විදිහට සිද්ධ නොවීම. එහෙනම් මෙතනදී කියන්නේ අක්ඛර විපත්තියන්හි එබඳු අක්ෂරයන්ගේ විපත්තියක් හරියාකාරව ගලපා නොපිහිටීමක්. විපත්තියන් මොකක්ද විභක්තිය? විපත්තිය කියන්නේ මොකක්ද ලිංගුව? ඉත්ති ලිංගුයි. එහෙනම් විපත්තියන් කියන්නේ මොකක්ද ලිංගය? සත්තමිය. එහෙනම් සත්‍යමිය උතන කාලාදහස ප්‍රකාශ කරන්නේ එබඳු අක්ෂර විපත්තියක් ඇති කලෙහි අත්හස්ස දුන්නයතා හෝති. ඒ වචනයට අදාළ සමහර විට නෙවෙයි බොහෝ විට අර්ථය දුන්නයතා. දැන් ණයති කියලා කියන්නේ මොකද? යම් තැනකට ගෙන යනවා පමුණවනවා කියන අදහසනේ. දුන්නයතා කියලා කියන්නේ මේ විදිහට වැරදි මනාකොට පැමිණවීමක් නෙමෙයි නොමනාකොට පැමිණවීමක් සිද්ධවන්න පුළුවන් අර්ථය සම්බන්ධව. අපි ගත්තොත් පුංචි උදාහරණ කිහිපයක්. එකක් තමයි අපි සැපයට පාවිච්චි කරන වචනයක් මොකක්ද? සුඛං. සුඛ කියන වචනේ සැපයට කියන වචනයක්. සුඛ. ඒක කහකාරයේ අල්ප ප්‍රාණයිද මහ ප්‍රාණයිද? මහ ප්‍රාණයි. යම් හේකින් ඕක අල්ප ප්‍රාණ වෙනවා. සුඛ අර්ථය ගිරවා කියන අර්ථය. අන්න අත්හස දුන්න අයත. පැහැදිලි නේද? දැන් සුඛ වේදනා කියන්න ඕන තැනක සුඛ වේදනා කියලා කිව්වොත් සම්පූර්ණ බුද්ධ වචනය යන්නේ වෙන පැත්තට. ඊළඟට අපි ගත්තොත් එහෙම මච්ඡ කියන්නේ කාටද? මච්ඡ කියලා කියන්නේ මාළුවා. මච්ඡ කියන්නේ මාළු. මච්ඡ නෙමෙයි මච්ඡ මෙහෙම කිව්වා. ඒ රූපං චීරති මච්ඡානං කියන වචනේ තේරුම මොකක්ද? රූපං චීරති මච්ඡානං. මච්ඡ කියලා කියන්නේ මතක තියාගන්න මනුෂ්‍යයට කියන වචනයක්. මච්ඡ. එහෙනම් රූපං චීරති මච්ඡානං නාම ගොත්තං නචීරති. මච්ඡානං මේ මිනිසුන්ගේ රූපං චීරති හටගත්තු රූපය දිරනවා. ඒක මොහොතක් පාසා දිර ජරතාවට පත් වෙමින් යන්නේ. රූපං චීරති මච්ඡානං. නාම ගොත්තං නචීරති. හැබැයි මේ නාම ගෝත්‍රය ඒ විදිහට මේ බිඳීමක් සිඳීමක් ජරතාවකට පත්වීමක් වන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? නාම ගෝත්‍රය සිඳෙන්නේ නැහැ කියලා? ඒ විදිහට බිඳෙන්නේ නැති ජීර්ණයට පත්වන්නේ නොමැති දෙයක් තියනවද ලෝකෙ? එහෙනම් මේ කතා කරන්නේ සුද්ධ පරමාර්ථයන්ගෙන් වෙන් වූ අන්‍ය යම් දෙයක්. මොකක්ද? ලෝකේ තියෙන පරමාර්ථය කියලා දෙයක්, ලෝකේ තියෙනවා සම්මුතියක් කියලා දෙයක්, ප්‍රඥප්තියක් කියලා දෙයක්. එහෙනම් රූපං චීරති මච්ඡානං රූපය කියන දේ දිරනවා. මොකද ඒක පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ ධර්මයක ලක්ෂණය මොකක්ද? උප්පාදිතී භංග. දිරනවා. හැබැයි සම්මුතියක ප්‍රඥප්තියක මෙයාට යම් ප්‍රඥප්තියින් තුලින් මෙයාව හඳුන්වනු ලැබුවා නම් ඒ පුද්ගලයා මේ විදිහට නම් කරනු ලැබුවා නම් මේ ගුණයක් කියලා නම් කරනු ලැබුවා නම් මේ බඳු ගුණ ඇත්තේ කියලා කියවනම් ওই සේර මොනවද? ඔව්ව සේරම සම්මුති. නේද? ප්‍රඥප්ති. ඒකයි කියන්නේ නාම ගොත්තං නචිරති කියලා. එයාගේ නාම ගෝත්‍රය දිරීමක් වන්නේ නැහැ කියලා. ඒක අතිරේක කතාවක්. අවශ්‍ය වුණේ එහෙනම් මේ මලගෙදරක මච්ඡ කියලා අල්ප ප්‍රාණ එන්න ඕන තැනක මච්ඡ කියලා මහ ප්‍රාණ දැම්මොත් එහෙනම් මොකද තේරුම? රූපං චීරති මච්ඡානං. ඒ කියන්නේ මාළුවාගේ රූපය දිරනවා. ඒක කියන්න දෙයක් නැහැ. එහෙනම් වෙන්න ඕන මච්ඡ. අන්න අත්හස්ස දුන්නයත. ඒකයි කියේ. අර්ථයේ එහෙම් පිටින්ම සම්පූර්ණයෙන්ම වරදිනවා. ඊට පස්සේ ඔය භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියවෙන ඉතිපිසෝ ගාථාව කියද්දී කොහොමද එන්නේ? පුරිස ධම්මසාරති. මොකක්ද මේ වචනේ තේරුම? කියනව නේද පුරුෂ ධම්ම කියලා? ධම්ම කියන වචනේ තේරුම මොකක්ද? ධර්මය කියන එක. අතන තියෙන්න ඕන කොහොමද? පුරිස ධම්ම.
මහා ප්‍රාණ නෙමෙයි අල්ප ප්‍රාණ වෙන්න ඕන. මොකද අල්ප ප්‍රාණ දකාරය දුනහම ධම්ම කියන වචනේ තේරුම මොකක්ද? දමනය කළ යුතු, දමනය කට හැකි. එහෙනම් පුරිස ධම්ම සාරතිහි. එබඳු දමනය කළ යුතු වන අය දමනය කරන ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නායකයා. භාග්‍යතුන් වහන්සේ. ඒක නිසා පුරිස ධම්ම කිව්වොත් එම සම්පූර්ණ අර්ථ වෙන එකක් එන්නේ. ඊට පස්සේ මේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මේ වචනේ සංඝ කියලා නෙන්න ඕන. සංඝ කියන වචනේ වෙනුවට කෙනෙක් සංඝ කියලා පාවිච්චි කරනවා. සංඝ මහ ප්‍රාණ වුණොත් ඒක තේරුම මොකක්ද? සංඝ කියලා කියන්නේ. ඈ සංඝ කියන්නේ සමූහය. සංඝ කියන්නේ සමූහය. ඕක අල්ප ප්‍රාණ යොදා ගත්තොත් එimhe සංඝ මොකද්ද සංඝ කියන වචනේ තේරුම? සංඝ කියලා කියන්නේ යමකට බැඳෙනවා. නිකන් උගුලක් වගේ. එතකොට වෙනත් අර්ථ තමයි එන්නේ. ඊට පස්සේ අපේ පංචස්කන්ධ කියන වචනේ පාවිච්චි කරනවානේ. රූපස්කන්ධ කියලා. එතන මහ ප්‍රාණ කහකාරයෙන්ට ඕන. කන්ධ. ඔහොම නැතුව අපි නිකන් මෙහෙම කිව්වොත් රූපස්කන්ධ කියලා. මොකද්ද මේ කන්ද කියන වචනේ තේරුම? අලය. අපිට විනය දෙන්නේ. අලයට. එහෙනම් රූපස්කන්ධ කියද්දී රූපස්කන්ධ කිව්වොත් එහෙම සම්පූර්ණ අර්ථ වෙනසක් තමයි එන්නේ. ඔය අක්ෂරයන් මුල් කරගෙන ඉතින් ඔයිට අතිරේකව අපි කියමුකෝ වේදනා කියලා එන්න ඕන තැනක වේදනෝ කියලා යම් කෙනෙක් කිව්වොත් එහෙම හරිද ඒව? වේදනා කියන පදේ මොන ලිංගුවේද? ඉත්ති ලිංගුවේ. වේදනෝ කිව්වොත් එහෙම මොකක්ද ඒක ලිංගු වෙලා තියෙන්නේ? පුල්ලිංග. නමුත් වේදනා කියන පදේ වේදනෝ කියලා වර්ණන් එනවද? නැහැ. අන්න ඒක තමයි මේ කියන්නේ විශේෂයෙන් මෙතන ඉඳන් අර අක්ෂර වැරදි ලෙස පාවිච්චි කියන කරුණ හේතු කරගෙන අත්හස්ස දුන්නයතා හෝති මේ අර්ථය වරදිනවා. වෙන අර්ථ තමයි එන්නේ. තස්මා අන්න ඒක නිසා කියනවා අක්ඛර කෝසල්ලං බහූපකාරං බුද්ධ වචනේසු මේ අක්ෂර කෞසල්‍ය ආතනදී සිතිහිල ධනිත කිය මොනවටද? ඉස්සරහටත් කතා කරනවා. සිතිහිල කියලා කියන්නේ අල්ප ප්‍රාණ අක්ෂර, ධනිත කියලා කියන්නේ මහ ප්‍රාණ අක්ෂර. අල්ප ප්‍රාණ තියෙන්නේ තාම වග්ග ටික හඳුන්වන්නේ නැහැනේ. වග්ගවල කීවෙනි අක්ෂරද අල්ප ප්‍රාණ? කීවෙනි අක්ෂරයද? පළවෙනි එක සහ තුන්වෙනි එක නේද? කා ග ගා ග. එහෙනම් ක අල්ප ප්‍රාණයි. ග අල්ප ප්‍රාණ. ඔය ඒ වර්ගයේ පළවෙනි සහ තුන්වෙනි අක්ෂරය. දෙවෙනි සහ හතරවෙනි අක්ෂර මොනවද? අන්න මහ ප්‍රාණ අක්ෂර. ධනිතං නාම ဒ ුතිය චතුත්ථ. එකත් මතක තියාගන්න. ඉතින් කියනවා තස්මා අක්ඛර කෝසල්ලං බහූපකාරං බුද්ධ වචනේසු මේ බුද්ධ වචනේහි බුද්ධ වචනේ ඉගෙන ගැනීමෙහි ඒ ධාරණය කර ගැනීමෙහිලා මේ අක්ෂර කෞසල්‍ය කියන එක බහූපකාරයි. බොහෝසෙයින් උපකාරකයි. ඊටාම උපකාරක වෙනවා. එත්හ පදානිපි අක්ඛර සන්නිපාත රූපත්තා අක්ඛරේස්වේව සංගයිහන්ති. ඉතින් මෙතනදී මේ අක්ෂර කියලා කීවට උදෙක්ම අක්ෂර විතරකුත් නෙමෙයි තනි අකුරකට අපි කියනවා අක්ෂරයක් කියලා. අක්ෂර දෙකක් තුනක් එක්කාසු වුණාම මොකක්ද අපි කියන්නේ ඒකට? වචනයක් කියලා. ඉතින් ඒ වචනේ හැදෙන්නේ මොකක් මුල් කරගෙනද? අක්ෂර ටික මුල් කරගෙනනේ. නේද? ඒකයි කියන්නේ අක්කර සන්නිපාත රූපත්තා. සන්නිපාත කියන්නේ මොකද? සන්නිපාත ශාලා කියලා කියන්නේ. ඔව්. රැස්වීම් ශාලාව. ඒකට එක්කාසු වෙන තැන. ඒ නිසා අක්කරයන්ගේ සන්නිපාත වෙන නිසා එකට එක්කාසු වෙන තැන් නිසා මෙතනදී අර පද කියන එක විශේෂයෙන් වෙනම කතා නොකොට ඒකත් මේ අක්ඛරේසු ඒව සංගයිහන්ති. අක්ඛරේසු ඒව සංගයිහන්ති. ඒකත් අක්ෂර තුලම සංග්‍රහ කරලා දීලා තියෙනවා. තස්මාක්ඛර කෝසල්ලං සම්පාදෙය්‍ය හිතත්තිකෝ උපට්ඨහං ගරුං සම්මා උත්ථානාදීහි පංචහි.
තස්මා කියන්නේ එබැවින් එබැවින් කියලා කියන්නේ මොකක්ද? ඔය උඩ කියපු කාරණය නේද? මේ අක්ඛරය බුද්ධ වචනේ දරා ගැනීමට ඉතාම උපකාරකයි. අන්න ඒ නිසා කියනවා හිතත්හිකෝ. හිතත්හික කියලා කියන්නේ හිතය යහපත කියන දේ අර්ථ කොට ඇති තැනැත්තා. මේ ශාසනය තුල ධර්ම විනය දැනගැනීම ප්‍රතිපරියත්ති පටිපත්ති ප්‍රතිවේද මෙන්න මේකේ ඒ යහපත ප්‍රයෝජනවත් කොට සලකන තැනැත්තා හිතත්හිකෝ ගරුං සම්මා උපට්ඨහං ගරුං අනේ උට්ඨානාදීහි පංචහි උට්ඨාන ආදී වූ පංච කරුණු උපකාර කරගෙන නැත්නම් ඒ පංචවිධ ආකාරයෙන් ගරුං සම්මා උපට්ඨහං ගුරුතුමන් වහන්සේ සම්මා උපට්ඨහං මනාකොට උපස්ථාන කරන්නේ අක්ඛර කෝසල්ලං සම්පාදෙය. ඔය කියන අක්ෂර කෞශල්‍ය මනාකොට සම්පාදනය කරන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? ගුරු ඇසුරක ඔන්න ඔය කියන කරුණු කාරණා ටික මනාකොට දරා ගැනීම ඉගෙන ගැනීම වටිනවා කවුරුන් විසින්ද හිතත්හිකෝ මේ ත්‍රිවිධ ශාසනය ප්‍රයෝජන කොට ඇත්තා වූ තැනැත්තා විසින්. ඔතනදී උපට්ඨානාදීහි පංචහි කියලා වන වචනයක් නේද? සම්මා උපට්ඨහෙය උපට්ඨහං කියලා කියන්නේ මනාකොට උපස්ථාන කරනවා. එළඹ සිටිනවා. ඒ කියන්නේ ඒ ටික අපට කියනවා සන්නේදී උට්ඨාන එකින් එක කාරණා ගත්තොත් එහෙම උට්ඨාන උපට්ඨාන සුස්සූසා පාරිචර්යා සක්කච්ඡ සිප්ප පටිග්ගහන උට්ඨාන කියලා කියන්නේ මොකක්ද? ගුරුතුමන් වහන්සේ දැකලා ඉන්න ආසනෙන් නැගී සිටීම උට්ඨාන. එහෙනම් ත්‍රිවිධ ශාසනයේ අර්ථ කැමැති වන්නකු විසින් මේ ලක්ෂණය තමා තුළ විමසන්න ඕන. උපට්ඨාන කියලා කියන්නේ ගුරුතුමන් කෙරා දවස 3 වරක් එළඹ සිටීම. දවසට 3 වරක් ඒ විදිහට උපස්ථානයට එළඹ සිටීම. උපට්ඨාන. ඊළඟට තුන්වෙනි කාරණය මොකක්ද? සුස්සූසා. අපි කියන්නේ සුස්සූසා ලබතේ පඤ්ඤං කියලා. සුස්සූසා කියන්නේ මොකක්ද එහෙනම්? ඔව්. ඒ කියන්නේ අර යම් දෙයක් කියනවාද ඒ දේ අර මනාකොට අවධානයෙන් යුතුව අසන ගතිය. හොඳට අවධානය යොමු කරලා ඒකම අර විමර්ශන අදහසින් යුතුව දරා ගැනීම අදහසින් යුතුව ඒක හොඳට ඇසීම ශ්‍රවණය කියන කාරණය. සුස්සූසා. හතරවෙනි කාරණය මොකක්ද? හතරවෙනි කාරණය කියනවා පාරිචර්යා. පාරිචර්යා කියලා කියන්නේ මෙතනදී කියනවා මුඛෝදක දාන ආදී වූ වෘතකරණය. අපට ඒ වත්තක්කන්දකේදී එන්නේ ඒ ආචාර්ය වත එන්නේ නේද? අන්න ඒක සිද්ධ කිරීම ඒ අනුව පිහිටලා අනුලෝම වශයෙන් පාරිචර්යාව. පස්වෙනි කාරණය තමයි සක්කාච්ඡ සිප්ප පටිග්ගහන. ඒ සියල්ලම සිද්ධ කරන අතරතුරේදී මනාකොට මේ ශිල්පය මේ කියන ශාස්ත්‍රය අසා බොහෝ වාරයෙහි සැමනීමි. මේක එක්වරක් අහලා එතනින් ඒක අවසන් කරන්නට නෙමෙයි. කිහිප වතාවක් මේක හොඳට ශ්‍රවණය කරලා කිහිප වතාවක් ඒක හොඳට අධ්‍යයනය කරලා මනාකොට දරා ගැනීම. හොඳට විමසීම. ඔන්න ඔය කියන කාරණා පහ තමයි මෙතනදී අපට ගාථාවකේ උට්ඨානාදීහි පංචහි කියලා. තත්තහාදෝ තත්ත එහි කියවේ නම් මෙතනදී මේ කියන රූප සිද්ධි ව්‍යාකරණයේදී තත්තහාදෝ කියන උතන සංධියක් තියෙන කොහොමද විසන්ධි වෙන්නේ? තත්ත ආදෝ. ආදෝ කියලා කියන්නේ ඇයි? ආදි කියන ශබ්දයේ වර්ණගෙද්දී විශේෂ අවස්ථාවක් ආදෝ කියලා එනවා. අපිට තාම මේ භාෂාවතරණයේදී ඕකාවේ නැහැ මතක හැටියට. අපිට දැන් මේක කරගෙන යද්දී රූප සිද්ධිය කරගෙන යද්දී ඕ ටික සේරම හසු වෙනවා. ආදි කියන ශබ්දේ සත්ත්මේ විභක්ති ඒකවචන පදයක් තියෙනවා ආදෝ කියලා.
ආදෝ. එහෙනම් එහි ආදෝ ආදියෙහි කියන්නේ මොකක්ද ආදිය මේකේ? සංධි කොටස. මේ සංධි කොටසේදී තාව පඨමං මුලින්ම සද්ද ලක්ෂණේ වෝහාර විඤ්ඤාපනත්තං මේ කියන ශබ්ද ලක්ෂණයෙහි වෝහාර ශබ්ද ලක්ෂණය කියලා කියන්නේ මොකක්ද? ඉස්සරහට අපි කතා කරනවා එක් එක් සූත්‍ර සරසරේ ලෝපං සූත්‍ර ඊළඟට ජීන වචන යුක්තං සූත්‍ර වාපරවස් රූප සූත්‍ර. ඒක නිසා අන්න ඒක තමයි සද්ද ලක්ෂණය. ඒ කියන්නේ යම් යම් ඒ කච්චායන ආදී මේ මුල් කරගෙන පනවලා තියෙන යම් සූත්‍ර වෙනවද අන්න ඒ කියන ශබ්ද ලක්ෂණයෙහි වෝහාර විඤ්ඤාපනත්තං ඒකේ ඒ කියවෙන ව්‍යවහාරය විඤ්ඤාපනත්තං කියලා කියන්නේ හඟවන්ට ඉස්සරහා මේ ප්‍රකාශ කරන සූත්‍රවල ප්‍රකාශ කරන දේ අර්ථය හඟවන්ට හැඟවීම පිණිස සංඥා විධාන ආරභීයතේ මෙතනින් ඉස්සරහට එනං සංඥා විධානං ආරභීයතේ මේවා තමයි අක්ෂර මේ තමයි සිතිලාක්ෂර මේ තමයි ධනිතාක්ෂර මේ ഘോഷාක්ෂර මේ අඝෝෂාක්ෂර කියන මෙන්න මේ සංඥා විධානය මෙතනින් ඉස්සරහට පටන් ගන්නම් කියලා කියනවා. එහෙනම් එතනදී වෝහාර විඤ්ඤාපනත්තං කියලා කිව්වේ අර කියපු ශබ්ද ලක්ෂණය තුල තියෙන ඒ සූත්‍රයන් තුල අන්තර්ගත වන ස්වර ව්‍යංජන ഘോഷ අഘോෂ මෙන්න මේ අක්ෂර විහාරය ප්‍රකට කරන්න දැන් ඔන්න සංඥා විධානය. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට යම් සංඥා කිරීමක් සනිටුහන් කිරීමක් සලකුණු කිරීමක් තමයි අපිට මුණ ගැහෙන්නේ. ඒක නිසා දෙවෙනි සූත්‍රයට අපි කියනවා ඔය සූත්‍රත් වර්ග කිහිපයක් තියෙනවා. ඒ සූත්‍ර වර්ග ඒවා අපි හිමීට ඉස්සරහට යද්දි කතා කරනවා. හරිද? සූත්‍ර වර්ග සම්බන්ධව. දැන් මේක සංඥා විධි සූත්‍රයක්. නැත්නම් සංඥා විධාන සූත්‍රයක්. යම් මේ සූත්‍රයෙන් කරන්නේ මොකක්ද? සංඥා කිරීමක්. යම් දෙයක් හැඟවීමක් තමයි සිද්ධ කරන්නේ. ඔය පළවෙනි සූත්‍රයෙන් අක්ඛරාපාදයෝ ඒක චත්තාලීසං අක්ඛරාපාදයෝ ඒක චත්තාලීසං ඔය සූත්‍රයේ පද කොහොමද බෙදෙන්නේ? ඇත්තටම ඔය සූත්‍රයක් විග්‍රහ කරද්දී ඉස්සර ක්‍රමයක් තිබිලා තියෙනවා ඒ ව්‍යාකරණ ධාරියේ මේ උගන්වන සම්ප්‍රදායන් තුළ ඒ ගුරුතුමන් වහන්සේලා ගාව ෂඩාකාර වර්ණනාව කියලා. ඒ කියන්නේ මේ සූත්‍රයක් විග්‍රහ කරද්දී ෂඩාකාර වර්ණනාවක් ඔස්සේ තමයි යන්නේ. මේ නිකාම් මේකේ අර්ථය කියාගෙන යාම මාත්‍රයක් නෙමෙයි. සූත්‍රය ඊළඟට සූත්‍ර වෘත්තය ඔය කොටස් ටික ප්‍රධාන කොටස් 6කට කඩලා අන්නේ කොටස් 6 වර්ණනා කරනවා. ඒ වර්ණනා කරද්දී සම්පූර්ණ ওই අදහස සාකච්ඡා කරනවා. හරි. දැන් මෙතනදී ටීකාවේදී නම් මේ ෂඩාකාර වර්ණාව මෙතනදී යම් ප්‍රමාණයකට විග්‍රහ කරලා තියෙනවා. සන්නවලක් තියෙනවා. අපි තව පොඩ්ඩක් දුර ගිහිල්ලා ව්‍යාකරණයේ මේක පොඩ්ඩක් තේරුම් අරගෙන එමිහිට ෂඩාකාර වර්ණාව මේ සූත්‍රයක් අතුරින් තේරුම් ගන්න. ඔය සූත්‍රේ එන පද ටික මොනවද? අන්නේ පද ටික තමයි ඔය කියලා තියෙන්නේ අක්ඛරා අපි ආදයෝ ඒක චත්තාලීසං අක්ඛරා පාදයෝ ඒක චත්තාලීසං කියන සූත්‍රය මේ විදිහට අපට පද බෙදලා කතා කරන්න පුළුවන් කොහොමද? අක්ඛරා අපි ආදයෝ ඒක චත්තාලීසං. දැන් අපි පාලි පොත කරගෙන යද්දී සංදි විසන්ධි කරන්නට ඉගෙන ගන්නව නේද? බලන්න ওই පද තුන සංධි කරන්න. අක්ඛරා අපි ආදයෝ කොහොමද ඔක අක්ඛරා පාදයෝ වෙන්නේ? අක්ඛරා අපි එක්කාසුනා මොකක්ද හැදෙන්නේ? අක්ඛරාපි. හරිද? අක්ඛරාපි. ඒ අක්ඛරාපි කියන කොටසට එක්කාසුනා මොකක්ද? ආදයෝ. එහෙනම් අක්ඛරාපි එකතු කිරීම ආදයෝ හැදෙන පදේ මොකක්ද? අක්ඛරාපාදයෝ. එහෙනම් මතක තියාගන්න අක්ඛරාපාදයෝ කියන එකේ විසන්ධිය අක්ඛරා අපි ආදයෝ. ඔය ආදයෝ කියලා කියන්නේ ඇයි?
ඔතනක් තියෙන විසන්ධිය. ආදයෝ කියන තැනත් ඔය ටික ඉස්සරහට හම්බ වෙනවා. ආදයෝ කියන තැන තියෙන්නේ ආදයෝ. අකාරයට ආකාරයක් එක්කාසු වුණාම හැදෙන්නේ මොකක්ද? ආයෙත් ආකාරයක්. ආදයෝ. එහෙනම් ආදයෝ කියන එකට ආදයෝ. එහෙනම් මෙතන ආදයෝ අක්කරාපි ආදයෝ ඒක චත්තාලීසං ආදී වූ ආදී කියන ශබ්දේ සාමාන්‍ය තේරුම මොකක්ද? ආරම්භයනේ මුලනේ නේ. එහෙනම් අක්ෂරයෙන් පටන් ගත්තා වූ අක්කරා අක්ෂර කීයක් තියනවද? ඒක චත්තාලීසං තේජකෝ ජින වචනානුරූප අක්ඛරාදයෝ ඔය කියනවා. හරිද? තේජකෝ ඒවා කියලා කියන්නේ ඔව් ඔය කියන අක්ෂර 41. අක්ෂර 41. ඉතින් කියනවා ජින වචනානුරූපා ඒවත් නිකම්ම මොනවා හරි අක්ෂර එහෙම නෙවෙයි. දැන් අපිට භාෂාවක අක්ෂර ඕන තරම් හදා ගන්න බැරිද? පුළුවන් නේ. නමුත් අපට අවශ්‍ය කරන්නේ මොකක්ද? අපි මෙතනදී ප්‍රාමාණික කොට ගන්නෙ මොකක්ද? බුදුරණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ත්‍රිපිටක ධර්මය. ත්‍රිපිටක ධර්මය. ඒක නිසා ඒ තුල පිහිටලා ගනිද්දී ජින වචන අනුරූපා ජින වචනයට අනුරූප වූ අකාරාදයෝ නිග්ගහීතන්තා අකාර ආදයෝ ඔන්න ඔය වචනේ තේරුම මොකක්ද? අකාරාදයෝ කියන වචන කියන්නේ අකාරාදයෝ කියලා කියන්නේ අර උදෙක්ම මේ අර ඒ අකුරක් විතරක් කියන එක නෙමෙයි ඒ අකුරු ටික එක්කාසුණු යම් අදහසක් තියනවාද? හරිද? අකාරාදයෝ. දැන් අපි කියන්නේ අකාරාදිය කියලා. හෝඩියට කියන තවත් වචනයක් මොකක්ද? අකාරාදිය. ඒක තේරුම මොකක්ද? අන්න අකාරය මුල් කොට ඇත්තා වූ මේ යම්කිසි දෙයකට යේසං තේ අකාරාදයෝ. එන අකාරය මුල් කොට ඇත්තා වූ ද නිග්ගහීතන්තා නිග්ගහීතය අන්ත කොට ඇත්තා වූද ඒක චත්තාලීස මත්තා වන්නා එකුන් 40ක් පමණ වූ වන්නා වර්ණයෝ පච්චේකං වෙන වෙනම අක්ඛරානාම හොಂತಿ වෙන වෙනම ඒවට වචනයක් කියනවා මොකක් කියලාද අක්ඛර අක්ඛර කියලා. එහෙනම් අකාරයේ පටන් නිග්ගහීතය අන්ත කොට ඇත්තා වූ ඔය වර්ණ 41ට අපි නමක් කියනවා වෙන වෙනම නම් වූ අක්ෂරය ආ නම් වූ අක්ෂරය යි නම් වූ අක්ෂරය තං යතහ එය කෙසේද මෙන්න මෙහෙමයි ආ ඊ එයතන ආකාරය දීලා නැත්තේ ඒකයි අකාරාදයෝ කියලානේ කිව්වේ ඒ වචනෙන් අයන්න දැන් හඳුන්වලා දීලා අවසానයි දැන් මේ කියන්නේ අකාරය ආදි කොට ඇත්තා වූ ඉතිරි අක්ෂර ටික තමයි ඔය ආ इ ई उ ऊ ए ओ එහෙමද දීර්ඝ උච්චාරණය වෙන්න ඕන ඒ ඕ කා ඛ ගා ඝ න චා ඡ ජා ఝ ඤ තා ඨ ඩා ઢ න තා થ દા ધ ન પા ભ બા ભ મ යා ර ල ව සා හා ල අං ඉති අක්ඛරා යයි මෙන්න මේවා තමයි එහෙනම් ඔය කියන අක්ෂර ටික වෙන්නේ. අක්ෂර කීයද එහෙනම් 41යි. නේද? 41යි. දැනට ඔහොම මතක තියාගන්න. ඉස්සරහට ඔක මේ ස්වර සහ ව්‍යංජනය කියලා කොටස් දෙකකට බෙදෙනවා. දන්නවද නේද? ස්වර කීයක් තියෙනවද? ස්වර 8යි. 41න් 8ක් අඩු වුණාම එහෙනම් ව්‍යංජන කීයක් තියෙනවද? 33ක් තියෙනවා. 33යි 8යි 41යි. මතක තියාගන්න. අතන ගණන් කරලා බලන්න එහෙනම් ඒ ස්වර ටික හැරෙන්නේ ඉතිරි 33ක් ඇති. එහෙනම් ඔන්න දල වශයෙන් අර්ථ විග්‍රහ කළා. ඊළඟට තවදුරටත් කියනවා මේ ඇත්තටම යන අර ෂඩාකාර වර්ණාමය යන්නේ. හරිද? නක්කරන්තීති අක්කරා. ඔන්න අක්කර කියන පදේ තේරුම මොකක්ද එහෙනම්? අක්කර කියලා කියන්නේ නක්ක
නක්කරන්ති නක්කරන්ති කරති කියලා කියන්නේ මොකද? ටීකාවේදී කියනවා කරන්ති විනස්සන්තිති කරා. ඔය කර කියන වචනේ තේරුම තමයි විනාශ භාවයට යනවා, ගෙවිලා යනවා. ඉතින් අක්කර කියන වචනෙට ඔය අර්ථ දැන් රූපසිද්ධියේදී දෙන්නේ මොකක් කියලාද? නක්කරන්ති. ඒ විදිහට නම් නකරන්ති විනාශ භාවයට පත් නොවන්නා වූ දේ තමයි අක්කර කියලා කියන්නේ. ඇයි ඒ විදිහට කියන්නේ? ඒක ටීකාවේදී කියනවා මේවා නාම පඤ්ඤත්ති. සාහි පරමත්තතෝ අනිප්පන්නත්තා න නස්සති. මේ පරමාර්ථ ධර්මයන්ගෙන් හටගත්තු දේවල් හැම නෙමෙයි. ඒවා මුල් කරගෙන හටගත්තු ධර්ම නොවන නිසා අනිප්පන්නත්තා න නස්සති. මොකද උපාද රහිත ධර්මයකට තිතිභංග තියනවද? නැහැ. අන්න ඒකයි කියන්නේ. එහෙනම් මේවායේ මේ විදිහට භංගයක් නැත්නම් ක්ෂය වීමක් ඇත්තේ නැහැ. ඉතින් අන්න එතනදී තමයි අර නාම ගොත්තං නචීරති කියන පාඩය ටීකාචාර්යන් වහන්සේ ගෙනල්ලා පෙන්නනවා. එහෙනම් මේ නාම කියන වචනේ තේරුම් ගන්න මේ කතා කරන්නේ ඒ පුද්ගලයාට අදාළ නාම ප්‍රඥප්තියයි. ඔක අපිට සංයුත්ත නිකායෙත් එනවා. නම් අක්කරා කියන වචනේ තේරුම මොකක්ද? නක්ඛරන්ති. නැසෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. ඒ බඳු දේ තමයි අක්ෂර කියලා කියන්නේ. ආදයෝ කියන වචනේ තේරුම මොකක්ද? ආදයෝ කියන්නේ ආදී යේසං තේ ආදයෝ. අපි අර ඉස්සෙල්ලා විසන්ධි කරගත්තේ. ආදී යේසං තේ ආදයෝ. ආදී වූ දේ යේසං යම් අයට වෙද්ද තේ ඔව්හු ආදයෝ කියලා කියනවා. ආදයෝ. අපි දැන් කියනවානේ මේ පංච භෝජන මොනවද? ඕදන, කුම්මාස, සත්, මජ්ජ, මංස. අපි එතනදී කියනවා ඕදනාදී මේ පංච භෝජන කියලා. දැන් ඕදනාදී කියලා කියපුවා මේකෙන් හැඟවෙනවා මොකක්ද? ඉතිරි හතරත් ඒක තුලම තියෙනවා කියන එක. ඒක නිසා ඔය කියපු වාක්‍ය තේරුම් ගන්න ආදී යේසං තේ කියලා කියපුවාම මුල් කරගත්තු ඊට අනුරූප වුණු ඉතිරිය යේසං යම් අය තුලද යමක් තුල තියෙනවද අන්න ඒකටයි ඔය ආදයෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් මේ ආදයෝ කියලා කියන්නේ මොකේදද? අර සම්පූර්ණ අක්ෂර සමුදාය. හරිද? ආ ඊ ඔය ටිකම. අකාරාදී මනුක්කමෝ පනේස ඨානාදික්කම සම්නිස්සිතෝ. ඉතින් කියනවා දැන් ඔය අක්ෂර ටික සම්බන්ධව අක්ෂර එහෙනම් කීයක් තියෙනවා කියවද? 41ක්. මේ 41 සම්බන්ධව ගත්තොත් එම අක්කරාදීනම් අනුක්කමෝ මේ කතා කරන අක්ෂර සම්බන්ධ වූ කියපු යම් අනුක්‍රමයක් තියෙනවද? අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? යම්කිසි පිළිවෙලක්. යම්කිසි පිළිවෙලක් තියෙනවා. දැන් ඔය 41ම කෙනෙකුට කියන්න මුලින් ස්වර අට අපි කියලා ඊට පස්සේ කෙනෙකුට කියන්න බැයිද? කා කහ පා පහ චා ඡ ගා ඝ ටා ඨ ඔහොම කියන්න බැයිද 41 එන්නේ? කියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අක්ෂර හෝඩියක කවදාවත් ඒ විදිහට කියනවද? කියන්නේ නැහැ. ඒ අනුක්‍රමය ඔක අර ඉබේ සිද්ධ වුණු දෙයක් හැම නෙමෙයි. මේක මේ යම්කිසි අර අනුපිළිවෙලට හදලා තියෙන යම් හේතුවක් මුල් කරගෙන ඒ හේතුව කියනවා පනේස ථානාදික්කම සම්නිස්සිතෝ. මේ අක්ෂරයන් සම්බන්ධව ථාන තියෙනවා. අන්න ඒ ථාන ක්‍රමය ඇසුරු කරගෙනයි පවතින්නේ. හරිද? මේ අක්ෂරයක් උච්චාරණය කරද්දී කාරණා තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි ඔය ඊළඟ වාක්‍යයෙන් කියන්නේ තතහාහි එසේමයි ඨාන කරණ පයතනෙහි වන්නා ජායන්තේ. මේ අක්ෂර කියන දේ ක අක්ෂරේ ඔක හට ගන්න නම් ඨානය අවශ්‍යයි. ඔක හට ගන්නට නම් කරණය අවශ්‍යයි. ඔක හට ගන්නට නම් පයතනය අවශ්‍යයි.
ධාන, කරණ, පයතන මෙන්න මේ කාරණා තුන මුල් කරගෙන තමයි අක්ෂර හටගන්නේ. එහෙනම් මේ අකාරාදී පිළිවෙල ගොනු වෙන්නේ අනුක්‍රමයේ සැකසෙන්නේ ඔන්න ඔය කියන ධානාදික්කම සම්නිස්සිතෝ. හරිද? ඒක නිසා මේ යම් දෙයක් ඇසුරු කරගෙනද නිශ්චය කරගෙනද ඒ අක්ෂරය හටගන්නේ අන්නේ ඇසුරු කරන දේ මුල් කරගෙන අනුපිළිවෙලින් ඔන්න අක්ෂර ටික සාකච්ඡා කරනවා නේද? ධාන සාමාන්‍යයෙන් දැන් ධාන කරණ ධාන කියලා කියන්නේ මොකේද? ඔව් ධාන කියන්නේ යම්කිසි ස්ථානයක් නේද? අපි මේ ටික අනිත් දවසේ ටිකක් වැඩිපුර කතා කරමු ධාන කරණ කියන එක. අද මෙතනදී හඳුනගන්න මෙන්න මේ වගේ ධාන ටිකක් තියෙනවා කියලා. දැන් අපි සිංහල භාෂාවේදී හරි පාලි භාෂාවේදී හරි කතා කරන සමහර අක්ෂර වලට කියන මොනවද? කණ්ඨජාක්ෂර කියලා කතා කරනවා. සමහර ඒවා තියෙනවා තාලුජාක්ෂර කියලා කියනවා. සමහර ඒවාට අපි කියනවා මූර්ධජාක්ෂර කියලා කියනවා. දැන් තාලුජාක්ෂර කියලා කියන්නේ මොනවටද? මං කියන්නේ ඒ කියන්නේ තල්ල මුල් කරගෙන හටගන්න අක්ෂර. දැන් හිතන්න අපේ මේ දිව නැති වුණොත් එහෙම හිතන්න මේ අකුරු ටික අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. වන්න කට වහන්න නැතුව කට අරගෙන බ කාර්ය කියන්නේ. තොල් දෙක එකස් කරන්න නැතුව බ කාර්ය. තොල් දෙක එකහ නොකර බැහැනේ නේද? බ කාර්යය කියවෙන්නේ නැහැ. එහෙනම් මේ බ කාර්ය එකයි. ප කාර්ය හිතන්න එදාර මේ ඉතින් එනවා වචී විඤ්ඤාතිය නංවන්න එනවා. හැබැයි ඒක නැං වෙන්නේ නැහැ. මොකද ඒක තමයි මේ ඔය මේ පවර්ගයේ උච්චාරණය කරන්න පා පහ බා භ ම ඔය ටිකටම මේ තොල්පොට දෙක අවශ්‍යයි. හරිද? ඉතින් අන්න ඒ වගේ මේ අක්ෂරය උච්චාරණය කරන්නට උපකාරක වන ස්ථාන තියෙනවා. අන්නේ ස්ථාන මුල් කරගෙන තමයි ඔය අනුක්‍රමය හැදෙන්නේ. ඒක නිසා ආකාරාදී පිළිවෙල කියන එක අපට ඕන විදිහට ආයෙ මේක වෙනස් කරන්න බෑ. බලන්න එතනදි කියනවා තත්හ එහිලා ඨානානි. ඔන්න ඨාන 6ක්. ඒකෙන් තේරුම් ගන්න මොනවද ඔය ඨාන කියලා කියන්නේ කියලා. ඨානානි ඨාන 6යි කණ්ඨ. පළවෙනි එක කණ්ඨය. මොකේදද කණ්ඨ කියලා කියන්නේ? ඔව්. උගුර නැත්තම් විශේෂයෙන්ම ඔක මේ අර භාෂා පොත්වල කතා කරන්නේ මේ තල්ලේ පිටුපසම කෙලවර. ඉතින් උගුර කියලා ආසන්න වශයෙන් අපි ගන්න ඒක තමයි කණ්ඨය. ඊට ළඟට තාලු කියලා කියන්නේ තල්ල මුල් කරගෙන. මුද්ද කියලා කියන්නේ මේ තල්ලේ මුදුන කොටස, තල්ලේ මැද කොටස. දන්ත කියන්නේ දත් දත් මුල් කරගෙන. ඔට්ට කියලා කියන්නේ තොල්. නාසිකා කියලා කියන්නේ නහය. හරි. එහෙනම් ඨාන ඔය විදිහට හයක් තියෙනවා. කණ්ඨ බොටුව, තාලු තල්ල, මුද්ද ඒ තල්ලේ මුදුන, දන්ත මේ දත්, ඔට්ටහ කියලා කියන්නේ තොල්පොට, නාසික කියලා කියන්නේ නාසය. ඔන්න ඔය හය තමයි ඨාන වෙන්නේ. හරිද? ඨාන. ටීකාවේදී කියනවා කෙටියෙන් මේ ඨාන, කරණ, පයතන දැනට අදහස තේරුම් ගන්න. ඨාන කියලා කියන්නේ තිට්ඨන්ති එත්ත වන්නා තදායත්ත බුද්ධිතාය. මේ වර්ණය මෙන්න මෙතන පිහිටනවා. හට ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මෙතන මුල් කරගෙන. එහෙනම් ඊට අයිති භාවයක් හැඟ වෙනවා. නේද? කණ්ඨහ කියලා කියන්නේ එහෙනම් මේ බොටුව එහෙනම් මේ අක්ෂරය දැන් අපේ සාමාන්‍ය අක්ෂරයක් උච්චාරණය වෙන්නේ ඇයි? මේ ඇතුලෙන් එන වායු ධාරාව කොහෙන් හරි යනවා නෙමෙයි යන්නේක යම් තැනක ගටාගෙන යන්නේ. අන්නේ දැන් හිතන්න මේ වේගෙන් යන වායු ධාරාවක් යම් තැනක ගැටෙද්දී නැත නිකම්ම යනවා. ශබ්දයක් එනවද? එන්නේ නැහැ. හැබැයි මොකේකින් හරි බ්ලොක් කරපුවාම මොකද වෙන්නේ? යම් තැන ඒ කියන්නේ අපි හිතමුකෝ මේක තමයි ඒ වායු ධාරාව කියලා. මේක තමයි මොකක් හරි තියෙන තැනක්. හරිද? මෙහෙන් එනවා වායු ධාරාවක්. ඒන වායු ධාරාව මේ හරියේදී බ්ලොක් කරොත් එහෙනම් මොකද වෙන්නේ?
මේ හරියේදී මුල් හරියේදී બ્લોක් කරොත් එහෙම මේක මුලද තමයි වැඩිදී. මේ හරියේදී બ્લોක් කරොත් මේක මෙහෙ වදිනවද? නෑ. මෙහෙම ඇවිල්ලා මෙතනින් තමයි වදින්නේ. එහෙනම් අපේ කටේදිත් ඔය අක්ෂරයක් උච්චාරණයේදී ඕන් ඔය කාර්ය එනවා. මෙහෙන් එන හුළඟ වායු ධාරාව අපේ උඩු තල්ලේ වදින්න පුළුවන්. මුදුනේ වදින්න පුළුවන්. ගත්වල වදින්න පුළුවන්. ඒක සීමා කරන ඒකට බාධා පමුණුවන අනික් කෙනා කවුද? දිව නේද? දිව තමයි මේ අතරමඟ බැරියර් එක වගේ ඉඳගෙන දිව ඇවිල්ලා બ્લોක් කරනවා තල්ලේ වදින විදිහට. එහෙනම් ඒ වෙලාවේදී උච්චාරණය අනිවාර්යෙන් තාලුජ අක්ෂරමයි. එතකොට අපට මේ තල්ල ගාවේදී දිව બ્લોක් වුණොත් දිවෙන් બ્લોක් කරොත් වායු ධාරාව කවදාවත් මේ ඔට්ටජ අක්ෂර බෑ. මොකද මෙහෙ තියෙනවද හුලං? නැහැ. අන්න ඒකයි. නේද? ඒ විදිහට එනං ඇවිල්ලා ඔය වායු ධාරාව ගැටෙන තැන වදින තැන තමයි මොකක්ද? ඨාණය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට වදින්නේ ඇයි? ඔන්න ඔය ජීවහාව නම් වූ කරණය තියෙනවා. ඒ ඨාණය සමීපයට ගිහිල්ලා එහා ගැටෙන දෙයට තමයි අපි කරණය කියලා කියන්නේ. මේක උපකාර කරගෙන තමයි ඒ උච්චාරණය සිද්ධ කරන්නේ. හරියන්තේ උච්චාරීයන්තේ ඒතේනාති කරණ. පළවෙනි අක්ෂර වර්ගය මොකක්ද? අත්තහ. එතනදී ඔය කියන ඨාන කරණ පයතන මුල් කරගත්තු මේ වර්ණ විග්‍රහයේදී පළවෙනි වර්ණ කොටස තමයි මොකක්ද? කණ්ඨජාක්ෂර. කණ්ඨජාක්ෂර. ඒ කියන්නේ ඒ හට ගැනීම සිද්ධ වෙන්නේ මේ මොකක් මුල් කරගෙනද? කණ්ඨය මුල් කරගෙන නේද? කණ්ඨය මුල් කරගෙන. කණ්ඨේ ජායන්තිති කණ්ඨජා මේ කණ්ඨයේහි බොටුවේහි යම් අක්ෂර හට ගනිද්ද අන්න ඒවට අපි කියනවා කණ්ඨ කියලා. මොනවද ඒ අක්ෂර ටික? අවන්න කවග්ග හකාරා. අවන්න මොකක්ද අක්ෂරය කියන්නේ? හා. ඔතන මේ මෙතනදී නැහැ. අපට ඔය සංස්කෘතයේදී එනවා එක සූත්‍රයක්. වර්ණග්‍රහණේ සවර්ණග්‍රහණම් කාරග්‍රහණේ කේවලග්‍රහණම් කියලා. ඒ කියන්නේ පුංචි අදහසක් කියනවා. වර්ණග්‍රහණය ඔය වර්ණ කියන වචනේ යම් තැනක තියෙනවා නම් ඒකෙන් සවර්ණත් එතනින් ගැනෙනවා. දැන් අකාරයට සවර්ණ තව අක්ෂර තියෙනවද? අකාරයට සමාන අක්ෂර සමාන නෙමෙයි සවර්ණ. අකාරයට ආකාර සවර්ණයි. ඉකාරයට ඊකාරය සවර්ණයි. උකාරයට ඌකාරය සවර්ණයි. ඒකාරයට ඕකාරය අන්න අසවන්නයි. හරිද? අසවන්නයි. ඔකේන ආ ඊ උ රි ලු සමානා කියලා. අකාර ඉකාර උකාර රීකාර ලූකාර. දැන් පාලියේදී නම් නැහැ. రీ තියෙනවනේ. ඒව මොනවද? සමාන අක්ෂර. ඉතින් මෙතනදිත් එහෙනම් අවන්න කියන එක ග්‍රහණයෙන් ඒක ගැනීමෙන් ඒත් එක්කලම හැඟවෙනවා මොකක්ද? අවර්ණය වගේ කියන්නේ අක්ෂරය වගේම තමයි උතනදී ඒක දීර්ඝය වුණු අක්ෂරයත් මොකක්ද? කණ්ඨජ අක්ෂරයක්මයි. අක්ෂරය කණ්ඨජයි ඊළඟට අක්ෂරයත් කණ්ඨජයි. ඊළඟට මොකක්ද කවග්ග කියලා කියන්නේ? ඔව් කවර්ගය. කවර්ගය. ඒ මොනවද? දැන් මෙතන එහෙනම් ස්වර විදියට තියෙනවා ආකාරය සහ ආකාරය. ඊළඟට ව්‍යංජන අක්ෂර ටික කියනවා කවග්ග කියන එකෙන් කා ඝ ගා ඝ න මේක කණ්ඨජනකාරය. චචජජ ඤ කිව්වොත් එහෙම ඒක තාලුජ අක්ෂරයක්. තල්ල උපකාර වෙන්නේ. ඇත්තටම ඔය ඉතින් අර අපට සියල්ලෙන් සියල්ල හරියටම උච්චාරය සෙම් දෝෂ නේද? ඔව්වා තියෙනවා. ඊට පස්සේ අපේ අර කර්මානුරූපව හැදිලා තියෙන මේ කර්මජ රූපයන්ගේ සමහර විට දුර්වලතාවන් තියෙනවා. ඒක නිසා අපි කොච්චර හිතුවත් සමහර විට සුද්ධ විදියට මෙවුව කණ්ඨජ විදියට නොවන්න පුළුවන්. එහෙම උපරිමයක් වෙනව ඇත්ත කාගේද? නේද?
කිසිදු අක්ෂර දෝෂයක් නැතුව ඉතින් උච්චාරණය එන්නේ බුදු කෙනෙකුගේ තමයි. අපේ ඉතින් යම් යම් දෝෂ සහිතයි. නමුත් ඉතින් ඒක හිතලා ටික ටික හදාගන්න. දෝෂ සහිතයි කියලා ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් කවග්ග කියන තැන තියෙනව මොනවද? ඔය කියන කාකහ ගාගහ න. ඊළඟට කියනවා හකාරා. ඒ කියන්නේ හකාරය. නේද? අන්තිමට තියෙනවා යාරලව සා හ. හ. එහෙනම් ඔතන අක්ෂර සේරම කීයක් තියෙනවද? හ්ම්? 5යි 2යි 7යි 1යි 8යි. ඔන්න ඔය කියන වර්ණ ටික තමයි අට්ඨිමේ වන්නා කණ්ඨේ ජායන්තිති කණ්ඨා. මේ කියන අක්ෂර 8 කණ්ඨය මුල් කරගෙන නැත්නම් අර වායු ධාරාව කණ්ඨේ ගට දිවත් ඇවිල්ලා ඔය කණ්ඨයෙන් වැදිලා ඒ වායු ධාරාව නතර කරනවා. නතර කරනවා නෙමෙයි අතරම. ඒක අර යන වේගය වළක්වනවා. ඔන්න හට ගන්න අක්ෂරය කණ්ඨජ කියලා කියනවා. එහෙනම් මතක තියාගන්න මොනවද කණ්ඨජ අක්ෂර ටික? අවන්න කවග්ග හකාරා කණ්ඨජා. ඔක පුළුවන් නම් මතක තියාගන්න. නේද? එහෙම නැත්නම් ඕකේ සංස්කෘතේ නම් හරි ලේසි සූත්‍ර ටිකක් එනවා. සංස්කෘතයේ ඔකට අපි කියනවා අකුහ විසර්ජනීයා නාන් කණ්ඨක් කිය. මේක නිකමට ලියන්නද? අකුහ මේක මතක තියාගත්තත් ඉතින් කියවෙලා ඉවරයි. අකුහ විසර්ජ නීයා නාන් කණ්ඨ කණ්ඨහ. කොහොමද? ඒකේ අදහස තමයි අකුහ කියලා අපි ගන්නෙ අකාරය කිය මොකක්ද? ආ දෙක. ඔය කූකාරයෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ වග්ගයක් කියන එක. හරිද? එහෙනම් දැන් වග්ග කීයක් තියෙනවද? වග්ග 5ක් තියෙනව නේද? ඒ වග්ග 5 අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙද ලියන්නේ කවග්ග, චවග්ග, තවග්ග ඔය විදිහටනේ. අපි සංස්කෘතයේද ලියන්නේ ඔක කුචුටු තුපු කියලා. කුචුටු තුපු. එතකොට මේ ඒකේ මොකක්ද කියන්නේ? කවක් මේ කූකාරයෙන් කියන මුළු වර්ගයම කියන. කාක ගාඝන, චාච ජාජන, තාට ඩාඩන, තත දදන, පප බබ. ඒක නිසා අකුහ විසර්ජනීයා නාන් කණ්ඨහ. මේ කණ්ඨජාක්ෂර ටික තමයි ඔය කතා කරේ. දැන් අපිට සිංහල භාෂාවේ හම්බ වෙනවා විසර්ගයක්. විසර්ගය කියන්නේ මොකක්ද? අර මේ අන්තිමට මෙහෙම මේ ඔහොම බිඳු දෙකක් තියන්නේ. කහ ඈ අන්න අං අහ කියලා කියන්නේ. විසර්ගය මේකට අපි කියන්නේ. විසර්ගය. අන්න ඒ විසර්ගයත් සිංහලයේදී කණ්ඨජ අක්ෂරයක්. ඊළඟට දෙවෙනි අක්ෂර වර්ගය මොකක්ද? තාලුජාක්ෂර. තාලුජාක්ෂරයට මොකද්ද සූත්‍රය? ඉවන්න චවග්ග යකාරා තාලුජා. බාලාවතාරයේදී ওই ටික කියන්නේ අකවග්ග හා කණ්ඨජා, ඉචවග්ග යා තාලුජා. ඔන්න ඔය විදිහට. දැන් මෙතනදී අපට රූප සිද්ධියට කියේ කොහොමද කියලාද? අවන්න කවග්ග හකාරා කණ්ඨජා කියලානේ. ඒක බාලාවතාර සූත්‍රය කියනවා. අකවග්ග හා කණ්ඨජා. නේද? ඊළඟ සූත්‍රය මොකක්ද කියන්නේ? ඉවන්න චවග්ග යකාරා තාලුජා. ඒ කියන්නේ මොකක්ද? ඉවන්න. එහෙනම් වර්ණග්‍රහණේ සවර්ණග්‍රහණම්. ඉවන්න ගත්තොත් ඒත් එක්කලම ගන්නවා මොකද ඊළඟ ස්වරය මොකක්ද? ඊකාරය. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉකාරය සහ ඊකාරය. ඊට පස්සේ චවග්ග චාජ ජාජ ඤ. හරි ඤ. එතන 5යි. ඊළඟට යකාරා. යකාරය තියෙනවා.
එහෙනම් එතන අක්ෂර සියල්ල කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8ක් තියෙනවා. දැන් ඔතන යකාරා කියලානේ තියෙන්නේ නේද? දැන් යෝ වුණොත් එහෙම ඊට පස්සේ එහෙම නැතුව යු දැන් අපි මේ මිශ්‍රව තමයි. ඒ කියන්නේ අර සුද්ධව මේ විදිහට තාලුජයක්ම කියලා ගන්න අපට අපහසු වෙනවා. මොකද දැන් හිතන්න ඔතන යකාර කියන එක තාලුජ වෙනවා කියද්දී ඕකේ යකාරේ තියෙන ස්වරය මොකක්ද? කණ්ඨජයිනේ. යකාරේ තාලුජයි. ඇත්තයි. ඉතින් ඒක නිසා අන්න එහෙම එකත් පොඩ්ඩක් විමසන්න වෙනවා. ඒක තාලුජ එක සංස්කෘතයේදී තියෙන්නේ ඉචුවශානාන් තාලු. හරි. මේ කියන්නේ ඊ චු ය ශානාන් ඉචුවශානාන් තාලු මෙච්චරයි. එතකොට ඒකේ මේ තේරුම කොහොමද එනව ඇත්තේ? ඉචුවශානාන් කියන්නේ इ ඉකාර චු කියන්නේ චා චහ ජා ජහ ඤ ච වර්ගය ය කියන්නේ ය අක්ෂරය ෂ කියන්නේ සිංහලේ ෂ ඒව මොනවද තාලු තාලු ජාක්ෂර ටික ඒකේ පුළුවන් නම් ඉතින් ඒක මතක තියාගන්න පුළුවන් නම් හරි වටිනවා ඉචුවශානාන් තාලු අකුහ විසර්ජනීයානාන් කණ්ඨහ